මෙන්න මේ එකම එක උපකරණය අවුරුදු 1000කට කලින් හැදුවේ නැත්නම් අද ලෝකයේ ලක්ෂ ගණනක් අම්මලාටයි බබාලාටයි ප්‍රසූතියේදී ජීවත් වෙන්න ලැබෙන්නේ නැහැ. ඔපරේෂන් තියටර් වෛද්‍යවරුන් පාවිච්චි කරන තියුණු ස්කැල්පල් පිහි ප්‍රසූතියේදී බබාලාව ආරක්ෂිතව එළියට ගන්න පාවිච්චි කරන ඔබ්ස්ටෙට්‍රික් ෆෝසෙප්ස් ඒ වගේම සත්කමකින් පස්සේ ඇඟ ඇතුළේම ඉබේම දිය වෙන විශේෂ මැහුම් නූල් මේ ඔක්කොම පෞගේ අවුරුදු 100 200කදී යුරෝප වලින් හොයාගත්ත නූතන වෛද්‍ය තාක්ෂණයන් කියලාද ඔයාලා හිතන්නේ? නැත්තටම නැහැ. මීට අවුරුදු 1000කට කලින් ස්පාඤ්ඤයේ ජීවත් වුණු අල් සහ්රාවි කියන මුස්ලිම් වෛද්‍යවරයා තමයි නූතන සත්කම් විද්‍යාවට අඩිතාලම දැම්මේ. සත්කම් කරන්න නිසි උපකරණයක්වත් නොතිබුණු ඒ කාලයේ මෙයා තනියම මිනිස් සිරුර ගැන පරිශන කරලා සත්කම් උපකරණ 200කට වඩා නිර්මාණය කළා. මෙයාට මේ හැමදේම කරන්නට පදනම් වුණු ප්‍රධානම හේතුව මොකද්ද දන්නවද? අල් කුර්ආනයේ එන මෙන්න මේ එකම එක වැකිය. වමන් අහියාහා ෆකඅන්නමා අහියන්නාස ජමීආ. එක් මිනිසෙකුව ජීවත් කරවන්න මුළු මානව සංහතියම ජීවත් කළ කෙනෙකු මෙන් වෙන්නේය. මෙන්න මේ කුර්ආන් වැකියේ ආభాෂය ලැබලා එයා නිර්මාණය කරපු ස්කැල්පල් පිහිවල ඉඳන් සිරින්ජස් වෙනකම් හැම එකකම මූලික ඩිසයින් එක තමයි අදටත් ලෝකයේ පුරාම ඉන්න සර්ජන්ස්ලා පාවිච්චි කරන්නේ. විශේෂයෙන්ම ප්‍රසූති අවස්ථාවවලදී අම්මාට හරි බබාට හරි ආනියක් නොවි බබාව ආරක්ෂිතව එළියට ගන්න ඔබ්ස්ටෙට්‍රික් ෆෝසෙප්ස් උපකරණයක් ඒක පාවිච්චි කරන විදියත් මුලින්ම ලෝකයට හඳුන්වා දුන්නෙත් මෙයාමයි. ඒ විතරක් නෙමෙයි. සත්කමකින් පස්සේ ඇඟ ඇතුලේ දාන මැහුම් ඉබේම දිය වෙන්න සතුන්ගේ බඩවැල් වලින් කැට්ගට්ස් නූල හොයාගත්තෙත් මෙයාමයි. තුවාලයේ සුවවුණු ගමන් මේ නූල ඇඟටම දිය වෙලා යනවා. අවුරුදු 1000ක් යනකම් මුළු ලෝකෙම පාවිච්චි කළේ මේ ක්‍රමයයි. මෙයා ලියපු කිතාබත් තශ්රීෆ් කියන වෙලුම් 30ක වෛද්‍ය විශ්වකෝෂය ඊළඟ අවුරුදු 500 පුරාවටම යුරෝපයේ ප්‍රධානම වෛද්‍ය පෙළපොත විදියට පාවිච්චි කළා. අද අපි අත්විඳින නූතන වෛද්‍ය පහසුකම් වලට පදනම දැම්මේ මේ එකම එක මිනිසයි. අද නූතන වෛද්‍ය ලෝකය එයාව හඳුන්වන්නේ father of operative surgery කියලා. ඉතිහාසයේ අමතක වුණු මෙන්න මේ වගේ වීරයෝ තමයි අද අපි ජීවත් වෙන ලෝකය නිර්මාණය කළේ. එකම එක් කුර්ආන් වැකියක් අවුරුදු 1000කටත් වැඩි කාලයක් තිස්සේ මිනිස්සු ජීවිත බේර ගන්න උපකරණ හොයාගන්න ප්‍රධානම ආරම්භක ලක්ෂ්‍යය වුණා. තවත් මේ වගේ වීඩියෝ දැක ගන්න channel එක subscribe කරන්න. මේ වීඩියෝ එක පිළිබඳව ඔබ මොනවද හිතන්නේ කියලාත් comment කරන්න. තවත් එක් වීඩියෝ එකකින් හමු වෙමු. එතෙක් ඔබගෙන් සමු ගන්න මම ජාවිද් බූසෝ.